කතා කරයි. නමුත් අද අඳුරටත් බය හිතෙන රැයක්. රතුලේ සලකුණු මත පියවර තබනවා. සත්‍යයේ දොරටුව හෙමින් නැරෙනවා. හිනවෙන මුහුණු යට වෙස් මුහුණු සැඟවෙනවා. අන්තිම හුස්මට යුක්තිය හඹා යනවා. පාවාතුන් හිතවතුන් පිටිපස්සෙන් පිහියක්. අද ඒ හැම බොරුවකටම ලියවෙන්නේ අවසානයක්. ගිනි ඇවිලේ ඒ නතර කරන්නට බෑ. වැටුනත් නැගිටිනවා මේ යුද්ධේ තාම ඉවර නෑ. පෙරලිය පෙරලියේ දැන් හඬනගයි ජනතාවගේ තදවත. යුක්තිය ලේවලින් ලියවෙනවා අලුත් ඉතිහාසය. පින් හිටපු කාලේ ඉවරයි. අද හඬ නගනව තම හිතක්ම අඳුර පරදින දවස ඇවිල්ලා. අපිම තමයි ඒ පෙරලිය. නවතන්න බෑ මේ ගමන. චේන් කඩනව බ්‍රේක් කරනව රටේ බොරුවම. Eyes on the target, never gonna panic. Truth is a bullet, hit 'em automatic. පිඳුණු හීන යලි ගොඩ නැගුණු හෙට වැටුණ දෙනින් නැගිට තවත් ශක්තිමත්. කලවල ෆේස් එක පෙන්වයි ග්‍රිප් පවිප තමයි ගේමස් එක වෙනස් කරයි. Fire in the soul, thunder in the chest. Last man standing, never second best. කඳුරු වලින් උපන් ගිනි සුළඟටවත් නිවෙන්නේ නෑ. අන්තිම හුස්ම තිබෙනකම් යුක්තිය පරාජය වෙන්නේ නෑ. පෙරලිය අද ඉතිහාසය අලුතින් ලියනවා. යුක්තිය අඳුරට අවසන් බිඳුව දෙනවා. පියද ඉඩක් නෑ පසුබැසීමක් නෑ. අද ඉඳන් මෙලෝදියේ නීතියේ පෙරලිය. පරක්කු වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් පරාජය වෙන්නේ නෑ. අලුත් කොසුව සුබ දවසක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි. පෙරදින අභිරහස් සඳමින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. වෛද්‍ය වාර්තාවලට අනුව මෙය ගෙල සිරකිරීමකින් සිදු වූ මරණයක් බවට මේ වන විට අනාවරණය වී තිබේ. මෙසේ ඝාතනය වී ඇත්තේ මිනිමෙරුම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් පොලිසියට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙකි. මේ කිසියම් පෞද්ගලික ආරවුලක් මත සිදු වූ ඝාතනයක් බවට පොලිසිය සැකපල කරයි. සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වුවද මෙතෙක් කිසිදු නිශ්චිත සාක්ෂියක් හමු වී නොමැති බව පොලිසිය සඳහන් කළේය. කෙසේ වෙතත් ඉදිරි විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් ඒකකයක් පත්කර තිබේ. මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ මාධ්‍යම ප්‍රවෘත්ති ප්‍රකාශනයෙන් බලාපොරොත්තු බලු වැඩ කරන්න පා බල්ලෝ අලාන දිවිච්ච පෝස්ට් එක ටිකක් අන්තය දාලා කෙලියේ වැඩ කරනවා නම් හරියට වැඩ කරපන්. නිකන් 2.5 උන්ට පෝස්ට් එක ගන්න දුන්නා.
ඌට හැමතිස්සෙම ඕන මාත් එක ගේමිල්ල. නැත්තම් මොන මගුලකට ගියහං ගෝ ගහන්න පෝස්ටර් එක නාස්ති කරේ. සිල්ලා පතාව හැබැයි. උඹ එකත්තකින් හරි බා. දෙන්න තිබ්බෝකත් දත්තෙන්ද ගැලවෙන්න. කලබල වෙන්න එපා වරුන්. කලබල වුණා කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. තව වැඩේ අවුල් වෙනවා විතරයි. මුලින්ම තරහ ගන්න නැතුව ඉන්නකෝ. ඒවත් හොඳටම දන්නවනේ තිරු. මම මේ ආසාවෙන් කරන වැඩක් නෙමෙයි. මට මේ කෙහෙල්මල් දේශපාලනයේ වැඩක් නැහැ. මට එක හීනෑ තියෙන්නේ. ඒ පොලිසියට යන්නේ. මම ඒකට පට්ට ආදරේ. කාක් සූට් එක ඇඳලා චිත්‍රපටිවල වගේ මිනිස්සුන්ට උදව් කරන. මේ රට හොඳක් කරයි මම ආරාට. ඒත් මොකද්ද කරුමයකට මට ඒ මොනවත් හරියන්නේ නැහැ. කොච්චර ඇප්ලිකේෂන් දැම්මද? ඒ කිසි වැඩක් වුණේ නැහැ. ඒත් හරි හෝ වැරදි මට යන්න තියෙන එකම ක්‍රමය මේක විතරයි. මාව තේරුම් ගන්න. ඔව් ඔව් ලොක්ක වචන දීලා තිබෙමුත්. ඔබ මේ අපේ කැම්පේන් වලට සපෝට් එක දීපන්. කොහොම හරි ඇතුළට දාලා දෙනවා. හරි මට තේරෙනවා. මේ බලන්නකෝ. වරුන් මේ බලන්නකෝ. ඔය අනිවාර්යයෙන්ම පොලිසියට යනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒකට මේ එක එකනාගේ පස්සෙන් යන්න ඕනේ සෙකන්ඩරි. මං දන්නවා ඔයාට පුළුවන්. මට පොරොන්දු වෙන්න ආය ආලෝකික මේකට පැටලෙන්නේ නැහැ කියලා. බලමු බෑ. කොහා කියන්නේ? හා දැන් භාගෙට. එහෙම බෑ. හරියට. අනේ හා කියපන් බා. බඩගින්නේ. මේකෙත් සෙට්ටුනේ ගොඩ කාලෙකින්නේ. ඔට්ටු පාරක්වත් දාන්න යමන්. අයියෝ බං උඹත්. යම. කරුණාගේ ලියුම ඔයාට මට රෙජිස්ටර්ද පැරෙන් ආවේ සයින් කරලා ගත්තේ ඕක. කො බලන්න. මොකද හන්දියේ ගෝරියක් දාගත්ත කියන්නේ? තම්ස කොහොමද දන්නේ? හින්දු කිව්වේ. නෑ මේ පොඩි දෙයක්. රණ්ඩු දාගන්න එපායි. දන්නවනේ ඒ දවස්වල ඉඳන් ආලෝක අයියගේ හැටි. දු හරි පොලිස් මහත්තයා පොඩ්ඩක් කේන්ති ගියාට කමක් නැහැ. වැඩි ගොඩ අම්මට සිස්. සතුටුයි බං සතුටුයි.